තේකෝප්පයක් තුළ වාසුලියක්. තමාගේ අල්ලෙන් ජලය මැන්නෙත්, අහස වියතින් මැන්නෙත්, පොළොවේ පස් මිම්මක දමා බැලුවෙත්, තරාදියකින් කඳුද, තුලාවලින් හෙල්ද කිරුවෙත් කවුද? යෙසායා 40:12. සෝදිසි තුලින් ගමන් කරන අයට මෙම පදය ඉමහත් දිරියක් ලබා දෙයි. යෙසායා 43:2 සඳහන් පරිදි සෝදිසි වනාහි ජලය, සුලි සුළඟ, ජලගැල්ම ආදියට සමාන කර දක්වන බව අපි සියල්ලෝම දනිමු. නුඹ ජලමැදින් යන විට මම නුඹ සමග සිටින්නෙමි. නුඹ ගංගා මැදින් යන විට ඒවා නුඹට උඩින් ගලා යන්නේ නැත. මුළු විශ්වයේම ඇති ජලය අපගේ සර්ව බලධාරී දෙවිඳුන්ගේ එක් අත්ලක දැරිය හැකිනම් සයුරක ඇති දියබිඳක් මෙන් අපට තිබෙන සෝදිසිවරට අපේ ආත්මික ජීවිතයට බලපෑමක් කිරීමට හෝ විනාශ කිරීමට හෝ කිසිදු අවකාශයක් නැත. අපගේ සියලු සෝදිසි වනාහි තේ කෝප්පයක් තුල හටගත් කුණාටුවක් මිනී. යෝර්දාන් රළපතර ඉවුරුතලා ගලන සඳ කිඳී ගියා ඔබ පායුග්ම වාලුකා තලයේ එරි. සබඳ සිහියේ තබාගට මැනවි හිමි සුරත තවමත් ඔබ සුරකිව රකින බව. ප්‍රිය දේව දරුවා, බලවත් හස්තයක් ඔබ දරාගෙන සිටින බව අමතක නොකරන්න. බය නොවෙන්න. මක් නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගන්න. මක් නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේය මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උසුලන්නෙමි. යෙසායා 41:10. අපගේ දුබලතා දෙස බලනවා වෙනුවට දෙවිඳුන්ගේ ශක්තිමත් භාවය දෙස නෙත් යොමු කරමු. අප සතු සීමාවන් දෙස නෙත් නොහෙලා අප වෙනුවෙන් දෙවියන් වහන්සේ තුල තිබෙන අපරිමිත වූ කරුණාව දෙස දැස් හෙළමු. අපේ ප්‍රේමනීය දෙවිඳුන්ගේ හස්තය ඊතා පළල් මෙන්ම බලවත්ය. අප උදුරා ගැනීමට යක්ෂයාට කිසිසේත් ඉඩක් නැත. අපගේ පහත් බව දෙස බලනවා වෙනුවට අපගේ දෙවිඳුන්ගේ උසස් බව, විශිෂ්ටත්වය දෙස නෙත් යොමු කරමු. අපට ඇත්තේ උදාර, සුවිසල්, විස්මපත් දෙවි කෙනෙකි. එතුමන් අපගේ ජීවිත පවා විශ්මය ජනක ඒවා බවට පත් කරන සේක. අද දින දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි.